ලෝකයේ යුදබිය බොහොම වේගයෙන් වර්ධනය වෙමින් තියෙන වෙලාවකදී ඉරානය සහ අමරිකා එක්සත් ජනපදය අතර ගැටුම තවදුරටත් තීව්‍ර වෙමින් අමරිකාව මේ වෙන විට හෝමු සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව ඉරානයටත් බදු පනවමින් යම් ආකාරයක ප්‍රචණ්ඩකාරී ස්වරූපයක හැසිරෙමින් තිබියදී ලෝකයේ තවත් යුදමය තත්ත්වයක් නිර්මාණය වීමේ ඛේදවාචකයක් අද දවසේදී වාර්තා වුණා. ඔබ දන්නවා යෙමනය පිළිබඳ. යෙමනය කියන්නේ රතු මුහුද ආශ්‍රිතව මීට පෙර සිටම ඊශ්‍රායලයට එරෙහිව කැරලිකාරී ක්‍රියාකාරකම් වල නිරත වෙමින් රතු මුහුද හරහා ගමන් කරන ලබන වාණිජ නෞකාවලට පහර දෙමින් ප්‍රධාන නාවික මාර්ගය අවහිර කරමින් බොහෝ කාලයක් තිස්සේ දැවැන්ත ආකාරයක හිසරදයක් බවට සමස්ත ලෝකයට පත් වෙලා හිටියා. කොහොම හරි අද දවසේදී මේ ප්‍රශ්නය තවත් උඩුදුවන සිදුවීමක් සිද්ධ වුණා. ඒ තමයි මේ වෙද්දි වාර්තා වන තොරතුරු වලට අනුව යෙමනේ සානා ජාත්‍යන්තර ගුවන් තොටුපළට දැවැන්ත ප්‍රහාරයක් එල්ල වුණා. මේ ප්‍රහාරයත් එක්ක එහි ගුවන් පතය සම්පූර්ණයෙන්ම විනාශ වෙලා තිබෙනවා. කියන්නේ රණවේයක සම්පූර්ණයෙන්ම විනාශ වෙලා තියෙනවා. මේ සම්බන්ධයෙන් යෙමනේ හූදි සටන්කාමීන් චෝදනාව එල්ල කරේ සෞදි අරාබියානු ප්‍රහාරක ගුවන් යානාවලට. ඒ කියන්නේ සෞදි යානාවලින් තමයි මේ ප්‍රහාරය දියත් කළේ කියන කාරණේ. මේකට හේතුවත් ඔවුන් ප්‍රකාශ කළා. ඒ තමයි මේ වෙනකොට ඉරානයේ තියෙන අනාරක්ෂිතභාවයත් එක්ක ඉරානය යෙමනේ සානා ගුවන් තොටුපළේ ගුවන් පතය භාවිත කරමින් සිටියා ඔවුන්ගේ ඩයිවර්ට් කරන ගුවන් යානාවලට අවශ්‍ය කරන පහසුකම් සපයන්නට. ඉරාන ගුවන් යානා තවදුරටත් ගොඩබෑම වළක්වාලීම සඳහා තමයි මේ රණවේයකට හානි කළේ. ඒකට සෞදි ප්‍රහාරක යානා භාවිත කළේ කියන ප්‍රකාශය මේ වෙද්දී යෙමන හූදි සටන්කාමීන් නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා. දැන් මෙතන තියෙනවා තවත් ප්‍රශ්නයක්. යෙමනය ගත්තහම ජාත්‍යන්තර වශයෙන් යෙමනේ ආණ්ඩුව පිළි අරගෙන තියෙනවා. ඒ කියන්නේ හූදි සටන්කාමීන් නෙමෙයි වෙනම ඉන්ටර්නැෂනලි රෙකග්නයිස් යෙමන රජයක් තියෙනවා. ඔවුන් ප්‍රකාශ කරනවා සානා ජාත්‍යන්තර ගුවන් තොටුපළේ රණවේයකට පහර දුන්නේ ඔවුන්ම බව. ඒ කියන්නේ යෙමන රජය විසින්ම තමයි ගුවන් පතේට පහර දීම සිද්ධ කළේ. හේතුව තමයි යෙමනේ අගනුවර වන සානා මේ වෙද්දී ඉරානය තමන්ගේ කඳවුරක් විදිහට පාවිච්චි කරන්න පටන් අරගෙන තියෙනවා. ඉරානය මේ කරන ක්‍රියාවලිය නැවැත්වීම සඳහා තමයි ඔවුන් මේ කියන ක්‍රියාවලිය දියත් කරේ කියලා වාර්තා වෙනවා. ඒ වගේම තමයි මේ වෙද්දී උතුරු යෙමනය ගත්තහම ඒ වගේම තමයි පෝට් සිටි එක තියෙනවා හොදෙයිඩා පෝට් සිටි එක. ඒ තමයි රතු මුහුද ආශ්‍රිත වෙරළ තීරයේ තිබෙන ඉතාමත්ම සක්‍රිය භූමියක්. මේ සියලුම මර්මස්ථාන ඒ කියන්නේ සානා ගුවන් තොටුපළ ඊළඟට උතුරු යෙමනේ වරාය නගරය ඒ තමයි හොදෙයිඩා වරාය ආශ්‍රිත වුණු කලාපය සහ ඒ වගේම බටහිර රතු මුහුදු වෙරළ තීරයේ ආශ්‍රිත වුණු කලාපය මේ සියල්ලම හූදි කැරලිකරුවන් හූදි සටන්කාමීන් විසින් තමයි මෙහෙවනු ලබන්නේ. ඒවා සියල්ලම ඉරානයට සහයෝගය දක්වනවා. ඒ නිසා එයට ප්‍රතිචාර දැක්වීමක් විදියට තමයි රජය ඔවුන් මෙහෙම ප්‍රකාශයක් කරනවා. While the government which has the backing of Saudi Arabia and other Gulf state is based in Aden on the south coast. ඒ අනුව සෞදි අරාබියාව ඇතුළු අනෙකුත් ගල්ෆ් කලාපීය රාජ්‍යන්ගේ සහයෝගය සහිතව අමරිකානු කඳවුර වෙනුවෙන් පෙනී සිටින ඔවුන් තමන්ගේම රාජ්‍යයේ කැරලිකරුවන් ලෙස හඳුනාගෙන තිබෙන හූදි සටන්කාමීන් පාවිච්චි කරන ඔවුන් විසින් බලය තහවුරු කරගෙන සිටින භූමියටයි මේ පහර දීම සිදු කරනු ලැබුවේ. ඒ අනුව ආරක්ෂක අමාත්‍යාංශය කලින්ම සිවිල් ජනතාවට දැනුවත් කළා. ඒ වගේම තමයි ඩිප්ලොමැටික් මිෂන්ස් වල ඉන්න අයට දැනුවත් කළා. ඊට අමතරව මානුෂීය ආධාර යන සියලු දෙනාටම දැනුවත් කළා ගුවන් තොටුපළෙන් වහම ඉවත් වෙන්න. ඒ කියන අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කළාගෙන් පස්සේ තමයි අපි මේ ප්‍රහාරය දියත් කළේ කියලා යෙමන රජය දැන් ලෝකයට ප්‍රකාශයක් කර තිබෙනවා. හැබැයි මේ වෙද්දී හූදි සටන්කාමීන්ගේ මාධ්‍ය ප්‍රකාශක යාහ්යා සරි ඔහු නිවේදනයක් නිකුත් කරනවා. This aggression will not go unanswered or unpunished. මේ කරන ලද ප්‍රචණ්ඩත්වය කිසි විටකවත් දඬුවම් නොලැබීමටවත් පලිගැනීමේ ක්‍රියාවලියක් සිදු නොවීමටත් කිසිම හේතුවක් වෙන්නේ නැහැ. ඒ නිසා ඒ කියන්නේ වක්‍රාකාරයෙන් ඔවුන් මේකට ප්‍රතිචාර දක්වමින් පහර දෙනවා. මේ වෙදී හවුදි ඒ කියන්නේ බ්‍රෝඩ්කාස්ට් එකක් විදිහට ඔවුන් ක්‍රියාත්මක කරන අල් මසීරා කියන මේ විශේෂ මේක වෙබ් අඩවියක් විදිහට ක්‍රියාත්මක වෙනවා. ඔවුන් ප්‍රකාශ කරනවා the Iranian plane has landed on the homeland soil carrying a number of medical patients and standard citizens accompanied by the official delegation of the Republic of Yemen. මේ තත්ත්වය ඇතුළතදී දැන් මේක
යේමනය සහ ඉරානය අතර තිබුණු සම්බන්ධතා බිඳ වැටීමක්. යේමනය විසින් ඉරානයට සහයෝගයක් ලබා දීලා තිබුණා. මේ තත්ත්වයක් එක්ක ඒ වගේම තමයි ගුවන් යානා ඩයිවර්ට් කරා. මෙතන රෝගීන් හිටියා, කාර්ය මණ්ඩලය හිටියා. මේ සියලු කටයුතු ව්‍යර්ථ කරමින් තමයි මේ ප්‍රහාරය දියත් කළේ. ඒ නිසා මේකට වග කිව යුතුයි. දැන් හවුදි සටන්කාමීන් සහ යේමන රජය අතර ගැටුමක්, ඒ වගේම හවුදි සටන්කාමීන් සහ සෞදි අතර ගැටුමක් සහ හවුදි සටන්කාමීන් වෙනුවෙන් ඉරානය සෞදිය සමග යලි ගැටුමක් සහ ඒ වගේම මේ වෙද්දී යේමන් රජය සමග ගැටුමක්. මේ කියන සියලුම ගැටුම් ටික දැන් ආපහු නිර්මාණය වෙනවා සහ යලිත් වතාවක් රතු මුහුද ආශ්‍රිත කලාපයේද දැඩි අනාරක්ෂිත තත්ත්වයකට ගමන් කරනු ලබනවා. මේ තත්ත්වයක් එක්ක සෞදි ගුවන් තොටුපළට පහර දෙන්න බව සහ රියාද් වලට පැහැදිලි ප්‍රහාර දියත් කරන බවට අනතුරු ඇඟවීම් මේ වෙද්දී යේමනය පාර්ශවයෙන් ප්‍රකාශ කර තිබෙනවා. යේමනේ හෞදි සටන්කාමීන්ගේ පාර්ශවයෙන් ප්‍රකාශ කර තිබෙනවා. ඉතින් මේ වෙද්දී සෞදි අරාබියාව කියන්නේ ඇත්තටම ඇමරිකා එක්සත් ජනපදයට තමන්ගේ හමුදා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ඉඩකඩ සපුරා දුන්නු භූමියක්. ඉතින් මීට කලින් සිටම මේ සම්බන්ධ ගැටලු පැන නැගුණා. සෞදිය සහ යේමනය අතර ඔබ දන්නවා නම් ඉතිහාසය ගත්තාම 2015 විතර මේ දෙපාර්ශවය අතර යම් යම් ආකාරයක ගැටුම් සිද්ධ වෙලා තිබුණා. ඊට පස්සේ දෙපාර්ශවය අතර එක්සත් ජාතීන්ගේ මැදිහත් වීම ගැන සාකච්ඡා වුණා. ඊට පස්සේ හියුමනිටේරියන් ක්‍රයිසිස් එකක්, මාංශවාදී යම් ප්‍රශ්නයක් තියෙනවා කියන කාරණේ කියවිලා තිබුණා. මේ සියලු යට ගියපු ප්‍රශ්න ආපහු වතාවක් බොහොම සක්‍රියව උඩ එන අවස්ථාවක් විදිහට මේ සිදුවීම හඳුනා ගන්නට පුළුවන්. එතකොට යේමන් හවුදි සහ යේමනේ රජය සහ ඉරානය සෞදිය මේ හතර පාර්ශවය අතර දැන් අලුත් අර්බුදයක් නිර්මාණය වෙනවා.